සනුගේ සරුංගල තුඩට උස්සලා ගත්තා. මම සරුංගල් හැදුවෙත් නැති මම. හායි මම මොගිත බබා මම වයිට් අයියට පොඩ්ඩක්වත් බය නැහැ. හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට? අද මම සරුංගල් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් අපි දෙන්නගේ ළමා මානසිකත්වයේ 50%ක් විතර තාම තියෙනවා. මං හිතන්නේ සනුගේ නම් 60ක් 70ක් විතර ඇති. පේනවනේ ඔයාලට? ඔන්නේ පා මොකිට ඉතින් මේ සරුංගල් කාලෙනේ ළමයි සනු කිව්වා අපි සරුංගලයක් හදන්න ඕනි කියලා. ඒ දවසක් මම රෙදි වනන්න එළියට ගිහින් බලනකොට ආසේ තිබ්බ සරුංගලයක් නූල කැඩිලා හරි මොකක් හරි වෙලා මිදුලට ඇවිත් තිබ්බා. ඉතින් මම ඒක පෙන්නුවා විතරයි එයා ඒක මොඩිෆයි කරන්න පටන් ගත්තා. ඔය තියන්නේ සරුංගල් එක. අනේ අයිතිකාරයා හොයාගෙන නම් එන්න එපා. දැන් මේකේ කෑලිත් නැහැ. මම ඒකට උදව් කරන්න යන්න දන්නේ නැහැ. මොකද මම සරුංගල් හදලා නැහැ තනියම කවදාවත්. මම එළියට බහිනකොට අපේ මොගිත බබායි සනෝයි එතකොට අපේ වයිට දැන් ওই චුට්ටකට කලින් හිටියේ සුදු පාට බල්ලා අන්න තුන් දෙනා එකතු වෙලා සරුංගල් හදනවා. අනේ බලන්න මේ සරුංගලේ මොඩිෆයි කරන්න සනුට වඩා උනන්දු වෙන්නේ මොගිත බබා නෙවෙයිද කියලා. ඒ වුණාට අපේ දුෂ්ට සනු එයාව උඩින් පා කරලා යවනවා. ඒ වුණාට මේ පාර නම් සරුංගල් ගොඩාක් අහසේ තිබ්බා. හැබැයි ඉතින් මේ සරුංගල් යවන්නේ පොඩි ළමයි නෙමෙයි අවුරුදු 20 පැනපු අපි වගේ මිනිස්සු තමයි. මොකද ඉතින් දැන් කාලේ පොඩි ළමයින්ට ළමා කාලයක් ඇත්තෙම නැහැනේ. මේ සරුංගලේ අපි හැදුවේ නැති වුණාට අපි තව සරුංගලයක් හැදුවා. අපි ඊවට ඉතින් මම සරුංගල හදන්න දන්නේ නැහැ සනු තමයි. ඒක චූටි සරුංගලයක්. මොකද ඒකේ නම මං හිතන්නේ සන් සරුංගල් හරි මොකක් හරි. ඒක නම් හරි කියුට් අනේ. මං ඒක හදන වීඩියෝ කරගෙන නැහැ. ඒ වුණාට ඒක උඩ යවන වීඩියෝ එකක් නම් තියෙනවා. මං ඒක එතකොට පෙන්නන්නම්. මේ සරුංගල් කාලෙනේ ළමයි. ඉතින් ඔය ගේ ළඟම වෙලක් තියෙන මිනිස්සු ඉන්නව නේද? අන්න ඒගොල්ලෝ තමයි නියම වාසනාවන්තයෝ. ඉතින් අපිත් ඒ වගේම වාසනාවන්තයෝ ටිකක් අපේ ගේ ළඟම තමයි වෙල තියෙන්නේ. ඒ හින්දා හොඳට ඕන වෙලාවක වෙලට බැහැ සරුංගල් යවන්න පුළුවන්. මෙන්න මේ වගේ වෙලාවල් වලට තමයි හිතෙන්නේ ගමක ජීවත් වෙන එක කොච්චරනම් හොඳ දෙයක්ද කියලා. මොකද ඉතින් හැමෝට මේ වාසනාව නැහැනේ. මම මේ වොයිස් කරන අතරතුර කුකුල්ලු හඬන සද්ද ඇහුණත් ඔයාලා ගැන වැඩි හිතන්න එපා. අපේ ගෙදර ඉන්නවා කුකුල්ලු 5 දෙනෙක්ම. එයාලට ඉතින් කෑ ගහන්න එපායි. ඔයාලට පේනවද ඔය තියෙන ඉනිමගේ කෙලින් තියෙන අයියෝ පුංචි කූඩුව. අන්න ඒකේ ඉන්නවා 3 දෙනෙක්. ඊට එහා පැත්තෙන් අර ඈත පේන පොඩි කූඩුවක් වගේ. අන්න ඒකේ ඉන්නවා දෙන්නෙක්. මං ඔයාලට එයාලා ගැන කියනවා තේරෙනවද මන්දා? එයාලා කනස්සටම ඇවිල්ලා කෑ ගහනවා. මොකද මම වොයිස් කරන්නේ ගෙන් එළියේ ඉඳන් එයාලා ළඟටම ඇවිත් කෑ ගහනවා. ඉන්නකො මං ඔයාලට එයාලව පෙන්නන්න. ඔන්න වීඩියෝ එකේ වම් පැත්ත චුට්ටක් බලන්න. ඔය දුවන්නේ එක 3 දෙනෙක්. හේ මටත් ඉතින් කරන්න වැඩක් නෑනේ. මොකෝ ඉතින් මං සරුංගල හදන්න දන්නවා කියලාද? බල්ලු පූස පස්සේ කුකුල්ලු පස්සේ දුව ඉන්නවා. අපේ මොගිත බබා ඉන්නව නේද? බල්ලෙකුටවත් බය නැහැ. ඔයාලා ඒක විශ්වාස කරන්නේ නැත්නම් මේ වීඩියෝ එක දිගටම බලන්න. හායි මම මොගිත බබා මම වයිට් අයියට පොඩ්ඩක්වත් බය නැහැ. ඔන්න දැන් නම් ඔයාලා ඒක විශ්වාස කරන්නම ඕනේ. ඔයාලා ඇස් දෙකින් දැක්ක නිසා. අනේ මන් දන්නේ මේ අපේ මිනිස්සයා මේ හදපු සරුංගලයක තව මොනව හදනවද කියලා. මගේ දැනුම හැටියට නම් මම හිතන්නේ මෙයා මේක බැලන්ස් කරනවා. එයා කියනවා මේක බැලන්ස් මදිලු. ඉතින් මගේ ගම පොළොන්නරුව. මෙයා මාතර. ඉතින් අපි දැන් ඉන්නේ මාතර. ඉස්සර අපේ අම්මයි අප්පච්චි මට හදලා දෙන සරුංගලේ අලවන්නේ එයාලා සෞකල වලින්. ඒක එච්චර උඩ යන්නෙත් නැහැ. මම ඒක උස්සන් ගේ වටේම දුවනවා. අවසානට ඒක ඇලට වැටිලා ඇල දිගෙත් යනවා. ඉතින් සෞකල ලෝප එකක් ඇලට වැටුනහම වෙන දේ ඔයාලා දන්නවනේ. ඉතින් එතනින් ඒක ඉවරයි. කමන්නේ දැන් හරි උඩ යන සරුංගලයක් මට යවන්න පුළුවන් නේ.
මං ඔයාලට අපේ මොගිත ගැන ලෝන් වීඩියෝ එකක් අරන් එනවා. අපේ මොගිතගේ පිස්සු කොලන් වැඩ ගොඩාරියක් තියෙනවා. ඒ ඔක්කොම ඔයාලට බලන්න මං අරගෙන එන්නම්. මං වීඩියෝ එක දාන දවසක් කලින් දැනුම් දෙන්නම්. මොගිතට ආදරේ අය හැමෝම වීඩියෝ එක බලන්න. ඔන්න ඉතින් සරුංගලේ වැඩ ඉවර වෙන්න යන්නේ. තව චුට්ටයි හදන්න තියෙන්නේ. තව තප්පරයක් ඉවසගෙන ඉන්න. මගේ වීඩියෝ එකේ තියෙන අඩුපාඩුත් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ කලින් වීඩියෝ එකේ මම කියලා තියෙනවා ඒක තමයි මගේ 3 වෙනි වීඩියෝ එක කියලා. ඒත් නැහැ මම බලද්දි ඒක මගේ 4 වෙනි වීඩියෝ එක. මේක මගේ 5 වෙනි ලොං වීඩියෝ එක. මෙතන නම් මට හරිම ලැජ්ජ සහගත දෙයක් වෙන්නේ මම සරුංගලේ අල්ලගෙන තියෙන අනිත් පැත්ත මේ ඇත්තට මම දන්නේ නැහැ මේක යවන්නේ අනිත් පැත්තේ නූල දාලා කියලා. සනුත් hina වෙවි ඉන්නවා මට කියන්නේ නැහැ. එයා පස්සේ තමයි මට කියන්නේ ওই පැත්තට නෙමෙයි ගෑණී සරුංගලයක් යවන්නේ මේ පැත්තට කියලා. Amat menggunakan Bisuti. අයියෝ බලන්නකෝ මේකේ නූලත් ගැට ගහලා තිබිලා තියෙන්නේ. අනේ ඉතින් මම මේක දැක්කේ නැහැ. මම මේක උස්සන් එහාට මෙහාට දුවන අතරේ අපේ සනුව හදන්නේ මේ සරුංගලේ වහලේ උඩින් නම් යවන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් එයා ගිහිල්ලා ඉනිමඟත් අරගෙන වහලෙට තියලා වහලෙට නැගලා සරුංගලේ යවන්නත් බලනවා. වහලෙට නැගලා ගත්ත වීඩියෝ නැහැ. මමත් වහලෙට නැග්ගා. සරුංගලේ ගියේ නැහැ වහලේ උඩ. ඒ කියන්නේ වටේ ගස් කොළන් 2-3ක් තියෙන හින්දා හුලං කවර් වෙනවා. මේක ලොකු සරුංගලයක් නේ ළමයි. අපිට ඉතින් මේ සරුංගලුත් අරගෙන වෙලටම යන්න වුණා. වෙලේ චුට්ටක් මඩගතියක තිබ්බා. ඒ වුණාට ඉතින් සරුංගල යවන එක ඔක්කොටම වඩා වැදගත් හින්දා මඩ පැත්තක තියලා අපි වෙලට බහලා සරුංගල් යවුවා. ඔයාලත් යමුකෝ අපි සරුංගල යවනවා බලන්න. අපේ සනුයියාගේ නංගී දෙන්න කලින් වෙරට ගිහින් අර මම කිව්වේ කලින් සරුංගලයක් ගැන ඒක නම් උඩට යවාගෙන ලොකු සරුංගලයක් යවා ගන්න බැරුව මම යද්දි අතේ තියන් ඉන්නවා. මෙන්න මේ හිච්චි කෙල්ල මේ සරුංගලේ නැගලා ඔය පැත්තට ආවොත් එහෙම කොහෙන් හරි එල්ලලා තියන්න කොහොමද මේ තියෙන්නේ සංසරුංගලේ. ඔතන ඉක්මනට ඔතන. ඔච්චර දෙන්න එපා ඔය වගේ පොඩි ඒවට. නෑ තියෙනවද? ඔන්න යන්තම් සනුගේ සරුංගලේ තුඩට උස්සලා ගත්තා. මම සරුංගල් හැදුවෙත් නැති මිනිස්සයා මට තමයි මඩේ ගිහින් සරුංගලේ උස්සලා දෙන්න උනේ. ඔය තියෙන්නේ අයියගේ නංගිගේ සරුංගල් දෙක. අපි සරුංගල් දෙකම ගැට ගහලා ගියා හවස ඇවිත් බලනවා කියලා. ඒ වුණාට අර නංගිගේ සරුංගලේ නම් කඩාගෙන ගිහින් තිබුණා. සනුගේ සරුංගලේ තිබුණා. අපි ඒක රෑත් ගැට ගහලා තිබුණා ඒ හින්දා. ඒත් උදේ බලනකොට ඒක බිමට පාත් වෙලා තිබුණා. සරුංගලේ කැඩිලා ඒක ගහේ පැටලිලා ඊට පස්සේ නූල විතරක් කපාගෙන අපි ආවා. ඉතින් අපේ වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.